Hello guys, welcome back to Crypto with Duni. ඔන්න ඉතින් කාලයකට පස්සේ තමයි මම ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙන්නේ. අද වීඩියෝ එකේ අපි කතා කරමු cryptocurrencies, Web3 and blockchains ගැන. සාම්ප්‍රදායික අන්තර්ජාලය එහෙමත් නැත්නම් Web 2 කියලා කියන්නේ Facebook, Google වගේ සමාගම් කිහිපයක් අපේ දත්ත සහ තොරතුරු පාලනය කිරීම. නමුත් Web 3 කියලා කියන්නේ නැවතත් එම බලය පරිශීලකයන්ට ලබා දෙන විමධ්‍යගත ක්‍රමයකට. ඉතින් මේකට මූලික පදනම වෙලා තියෙන්නේ බ්ලොක්චේන් තාක්ෂණය. මේකෙදි සිද්ධ වෙන්නේ දත්ත සහ තොරතුරු ආරක්ෂිතව සහ විවිධභාවයකින් සටහන් වීමයි. ඉතින් මේ තාක්ෂණයත් එක්ක අද ලෝකයේ ආර්ථිකමය සහ රැකියාමය වශයෙන් විශාල වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ලෝකාර්ථිකයේ සිදුවෙන වෙනස්කම් සමග මෙම තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු වෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට මේ ළඟදී සිද්ධ වෙච්ච ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ තිබුණු පොලි අනුපාත අඩුම කිරීමත් සමගම සාම්ප්‍රදායික මුදල් ආයෝජන වලින් වැළැක්වී ගොඩක් කට්ටිය දැන් ඔන්න ක්‍රිප්ටෝ මුදල් වල ආයෝජනය කිරීමට පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ලෝකාර්ථිකයේ සිදුවෙන විශාල වෙනස්කම් නිසා මේ ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් වෙනවා. ඉතින් මේකත් එක්ක අපිට තියෙන වාසිය හරි රැකියාව හරි ගැන කතා කරොත් අපිට දැන් ගොඩාක් රිමෝට් ජොබ්ස් වගේ දේවල් මේ තුලින් බිහි වෙලා තියෙනවා. ඊට අමතරව ලංකාව ඇතුලේ මැති ඇමතිවරුන් පවා ඩිජිටල් ඇසෙට් එකක් විදිහට ක්‍රිප්ටෝකරන්සිස් කියන දේවල් පාවිච්චි කරමින් පවතිනවා. ඉතින් රටක් විදිහටත් අපි ඉස්සරහට මේ ටෙක්නොලොජිස් එක්ක ඉදිරියට යනවා කියන එක දැන් අපිට පෙනෙන්න තියෙන දෙයක්. ඒ වගේම තමයි දැනට ලංකාව ඇතුලේ සප්ලයි චේන්ස්, ෆයිනෑන්ෂල් සර්විසස් වගේ දේවල් වලටත් මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙන ලෝකයක් එක්ක අපි තිබ්බ ලංකාවේ මොකක් හරි මේ Web3, බ්ලොක්චේන්, ක්‍රිප්ටෝකරන්සිස් ගැන මොන හරි ඉවෙන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් Web3 සිලෝන් එක්ක බයිබිට් එකතු වෙලා අලුත්ම ඉවෙන්ට් සීරිස් එකක් කරනවා. දැනටමත් එකක් කරලා තියෙන්නේ කොළඹ වල මොනටෝ යුනිවර්සිටි එකේ ඩෙවලොපර්ස්ලාට. ඉතින් තව ඉවෙන්ට්ස් 3ක් තියෙනවා කැන්ඩි, ගෝල් සහ ඇල්ල කියන නගරවල. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේකට ජොයින් වෙන්න. ඔයගොල්ලන්ට තියෙන්නේ අපේ සෝෂල් මීඩියාස් එක්ක එකතු වෙන. ඔයගොල්ලන්ටත් මේ ඉවෙන්ට්ස් වලට සහභාගී වෙලා Web3, blockchain ඒ වගේම cryptocurrencies ගැන දැනුම බෙදා ගන්න පුළුවන් අපි එක්ක. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්න මේ crypto with Duni.